ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අස්වැසුම සම්බන්ධයෙන් අද දිනේදී ඇවිල්ලා තියෙන විශේෂ පණිවිඩයක් තමයි මේ විදිහට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් අස්වැසුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ නිවේදනය ඔයගලන්ට මේ විදිහට පෙන්වන්නම්. මොකද මේවා ඔෆිෂියල් නිවේදන. ඉතින් මේවා 100%ක්ම සත්‍ය දේවල්. ඉතින් ඔයගලන්ටත් බලා ගන්න පුළුවන් මේ විදිහට තමා මේ නිවේදනයේ තියෙන. ඉතින් මේකේ අර්ථය මම ඔයගලන්ට පැහැදිලි කරොත් මේකෙදි කියන්නේ හෙට දිනේදී පාර්ලිමේන්තු විවාදයක් යෝජනා කරලා තියෙනවා පැවැත්වන්න. ඉතින් මේකෙදි අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය පිළිබඳව තමයි යෝජනා පිළිබඳව මේගොල්ලෝ සාකච්ඡා කරන්නේ තර්ක කරන්නේ. ඉතින් එතනින් පස්සේ තමයි තීරණ වලට එළඹෙන්නේ කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අසසම කැපෙන්න ලොකු සෙට් එකක් හිටියා. ඉතින් ඒ හැමෝටම කාලය දීර්ඝ කළා. මේ වෙනකොට දීලා තියෙනවා. ඉතින් 2026 ජුනි වෙනකන් කාලය දීර්ඝ කරන්න කතා කරා ජනාධිපතිතුමා. ඉතින් මේවා ගැන අස්වැසුම ගැන හෙට දවසේ පාර්ලිමේන්තුවේදී මේ විවාදය තුලදී කතා බහට ලක් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ තීරණ සම්මුති වලට එළඹිලා ඉදිරියට මේක කොයි විදිහටද වෙන්නේ කියලා පිළිවෙලක් කරනවා. ඉතින් ඕක තමා කියලා තියෙන විශේෂ නිවේදනය. ඉතින් අපි බලමු හෙට දිනේ මේ පාර්ලිමේන්තු විවාදයෙන් අස්වැසුමට යම්කිසි වෙනසක් සිද්ධ වෙයිද. ඉතින් දැනගන්න ලැබිලා තියෙන විදිහට කොහොමත් තියෙන අයට කපන්නේ නැහැ. තව කාලය දීර්ඝ කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොම වුණත් පනත් කෙටුම්පත් මගින් සම්මත වෙන්න ඕනි. ඉතින් කොයි විදිහටද මේක සම්මත වෙන්නේ කියලා. ඉතින් මේ කටයුතු ටික තමයි හෙට දිනේදී සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් මේ තොරතුරු ලැබිච්ච ෂණිකයෙන් ඔයගලන්ට අරගෙන එනවා අනිවාර්යෙන්ම. ඉතින් දිගට මේ හින්දා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක නොකර. ඉතින් මම හිතනවා අස්වැසුම ලබන හැම දිනාටම මේ පණිවිඩය වැදගත් වෙයි කියලා. ඉතින් හෙට දිනේ තමයි අස්වැසුම ඔයගොල්ලන්ගේ කැපෙනවද? ඒ කියන්නේ කැපෙන්න හිටපු අයගේ කැපෙනවද? එහෙම නැත්නම් තවත් දීර්ඝ වෙනවද කියන දේ හරියටම සම්මත වෙන්නේ. ඉතින් අපි සුබදායි පිළිතුරක් බලාපොරොත්තු වෙමින් ඉමු. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියටත් මෙවැනි වීඩියෝ බලන්න අනිවාර්යෙන්ම පහළ තියෙන කළු පාට subscribe button එක ක්ලික් කරලා දැන්ම මාව subscribe කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.